සුබ දිවා කාලයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද ලෝක කුසලානේ අවසාන මහා තරගය. ඉතින් ශ්‍රී ලංකාවේ අපේ නියෝජනයක් නැතත් අපි ඉතින් අද ෆෑන් ටොක්ස් අරගෙන ඇවිල්ලා ඉන්නවා. එහෙම නේද? ඔය එහෙම නියෝජනයක් නැහැ කියලාම කියන්න අමාරුනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතින් ඉන්නෝනේ 8 දෙනෙක්ගේ නියෝජනයක් තියෙනවා මේ තරගයට. 8 දෙනෙක්? ඔව්. කොහෙද 8 දෙනෙක් ඉන්නේ? ඉතින් අපි 3 දෙනා ඉන්නවා මෙතන 3යි. ඔව්. එහා පැත්තේ ඉන්නවා කමල් දේශප්‍රිය ඉන්නවා. ඔව්. අංශු සමරනායක ඉන්නවා. ඔව්. එතකොට අශාන්තිල කරත් ඉන්නවා 6යි. ඔව්. එහෙ රංජන් මඩුගල්ල ඉන්නවා මැච් රෙෆරි. ඔව්. ග්‍රවුන්ඩ් එකේ කුමාර ධර්මසේන ඉන්නවා. 11ට තව දෙතුන් දෙනා අඩු. ඔව් 8 දෙනෙක් ඉන්නවා. ඔව් ඉතින් මේ දැන් මට මෙහෙම දෙයක් හිතුණා අද තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර. කණ්ඩායම් දෙකම ඉතාමත්ම සමයි. මම බැලුවේ. ඒ කියන්නේ දෙකම එකයි වගේ. එහෙම කියන්න බෑනේ. නෑ ඇයි බැරි? ඉතින් සමා කියන්නේ දැන් නවසීලන්ත කණ්ඩායම මේ තත්ත්වයට හිටියා නවසීලන්ත කණ්ඩායම ටික ඉදිරියෙන් ඉන්නවා. සමා කියන්නේ නෑ මම කියන්නේ සමයි කියන්නේ මෙහෙමයි දැන් දෙගොල්ලෝගෙම තියෙන්නේ චීස් බටර් කිරි. ඇපල් මිදි. දෙගොල්ලොම සුදු කට්ටිය ඉන්නේ. ඊළඟට දෙක කොඩි දෙක ගන්නකො. කොඩි දෙකත් එක වගේනේ. තරුවයි වෙනස්. එක තරුවයි වෙනස්. මම කිවි පළතුර තියෙනවා ඕස්ට්‍රේලියාවේ කිවි පළතුර නැහැ. කිවි කියන පළතුරු තියෙනවා. මොකක් හරි ඔයාගෙන කවන්නේ මේ අද මොකද හිතෙන්නේ දැන් මේ නවසීලන්ත කණ්ඩායම ඔව් ඇත්තටම නවසීලන්ත කණ්ඩායම අපි හිතුවා මීට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගනීවි කියලා. නමුත් ඉතින් ලබා ගන්න බැරි වුණා. නමුත් එලියට් ගහපු හින්දා හොඳට ගියා ඉතින්. නෑනේ. එලියට ගැව්වේ නෑ. කොයි කීයද මේ 7ක් 8ක් ගහන්න නැති එලියට මේ පොඩි ගණන් ළඟට ටුක්කනේ තිබ්බේ. කොහෙද 83ක් ගැව්වේ? 83ක් ගැව්වේ නෑ එලියට. 6-4 ඒවා 83ක් ගැහුවා. මොකද්ද කියන්නේ? එලියට ගහනවයි කියන්නේ. එලියට නෙමෙයි එලියට්. එලියට ගහ. නෑ ඇත්තටම අර ඒක හරි නරක වැඩක් කළා මේකේ දැම්ම ස්ක්‍රීන් එකෙත් ඇන්ඩර්සන් අවුට් වුණානේ. ඔව් අඩු ගානකට අවුට් වුණා. බින්දුවයිනේ. බින්දුවනේ. කොරේ ඇන්ඩර්සන් කියලා දැම්මනේ හරි නෑනේ. මොකද්ද ඔය? කොරේ ඇන්ඩර්සන් කියලා දැම්මා. ඔය කොරේ ඇන්ඩර්සන් කියලා අපි ඔය කට වචනට කියන්නේ. කොරේ ඇන්ඩර්සන් කියන්නේ ඒ මිනිහයාගේ නමනේ. ඒ නමනේ දැම්මේ. ඉංග්‍රීසියෙන් සිංහල වචන ඉංග්‍රීසියෙන් දන්නා කොරේ කියලා. හොඳයි. ඇත්තටම මේ මට මෙන්න මෙහෙම කාරණාවක් හිතුණා අද බැලුවම මේ දැන් අවසානතාවය නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් දැන් මේ කණ්ඩායම් මේ ක්‍රීඩාව කොහොමද ඒගොල්ලෝගේ කෙරෙන්නේ ඒගොල්ලෝ මේ මට්ටමට දියුණු වෙන්නේ කොහොමද කියනකොට අපිට ඒගොල්ලන්ගෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. මම හිතන්නේ අපි ඒගොල්ලෝ වගේ වෙගිය යුතුයි කියලා මට හිතුණා අපේ ක්‍රිකට් බෝඩ් එක. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ වගේ දෙපාර්තමේන්තුවක් බවට පත් කරන්න ඕන කියලා. ඈ? ඔව්. කොහෙද එහෙම දෙපාර්තමේන්තුවක් තියෙන්නේ? ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඒගොල්ලන්ගේ එකක් නෙමෙයි එක ක්‍රිකට් කණ්ඩායමක් දෙපාර්තමේන්තු 3කට කඩනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ මොකක්ද? පරිපාලනයට ලේසි වෙන්න. ක්‍රිකට් කණ්ඩායම අයිති දෙපාර්තමේන්තු 3කට. මොනවද? දැන් අර එක්ස්පර්ට් කමෙන්ටේටර් කෙනෙක් කිව්වා බැටින් ඩිපාර්ට්මන්ට්, බෝලින් ඩිපාර්ට්මන්ට්, ෆීල්ඩින් ඩිපාර්ට්මන්ට්. එහෙම කිව්වා. ඒ කියන්නේ ඒවා දෙපාර්තමේන්තු වලින් තමයි පරිපාලනය වෙන්නේ. ඒ කියන්නේ වා කියන්නේ අපේ කණ්ඩායමත් දෙපාර්තමේන්තුවක් කරන්න කියලා කියන්නේ. ඔව්. තියෙන එකක් නැති වැඩක් ඔය. එහෙම ඕනේ නැහැ. ඔය එහෙම හොඳයි. දැන් මට දැන් මෙහෙම හිතුවත් අද මේ තරගය ගත්තොත් මොකද හිතන්නේ මේ අපේ සුදු මල් හිතන්නේ අද නවසීලන්තයට වාසීද ඕස්ට්‍රේලියාවට වාසී කියලා දෙන්න. මම මේ පුද්ගලිකව හිතන දෙයක් තමයි නවසීලන්තයට වාසි වෙයි කියලා. මොකද හැම කෙනාගේම ජන්ම කේන්ද්‍රය මං අධ්‍යයනයක් කළා පහුගිය සතියේම අපිට විවේකයක් තිබුණානේ. සතියේ මං අධ්‍යයනයක් කළාම ඉන්න 11 දෙනායි අතිරේකයි බැලුවේ නෑ මං. මොන කණ්ඩායමේද කියන්නේ? නවසීලන්ත කණ්ඩායමේ ඉන්න 11 දෙනාගේ පක්ෂිය රජ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි වාසියක් තියෙනවා ඒගොල්ලන්ට. රවිචන්ද්‍ර කුජගුරු ඒවා. මොකද පක්ෂිය රජ වෙලා. ඉතින් වැඩක් තියෙන නවසීලන්ත කණ්ඩායමේ පක්ෂිය රජ වෙලා වැඩක් තියෙනවද? ඇයි? අර කිවියනේ පක්ෂිය අර බිබදි කියන්නේ ඌ රජ වුණත් ඉතින් බිබදි කියන්නේ ඉගිල්ලෙන්නේවත් නැහනේ. නෑ හරි මං කතා කරන්නේ. හොඳයි මේ මට මේ දැන් අර අපේ කණ්ඩායම නැති හින්දා වෙන දේවල් වලට යන්න හිතුණා. දැන් මට හිතුනේ මේ අපේ පොඩි මල්ලිගේ මේ මල්ලි මම කරන්නේ මේ ඇතරම මගේ මල්ලිත් ඔය ගොඩක් අයියලාගේ මල්ලිලා දැන් හැම ලෝකේ හැම රටවලම අයියා තාත්තගෙන් ඒ පුතාලා හැම ක්‍රිකට් ගහනවා. මගේ මල්ලිත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධයි. පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. නමුත් එයා ළඟදී ක්‍රිකට් නැවැත්තුවා. ඒ මොකද? මේ ඒ කියන්නේ එයා ඕපනින් බැට්ස්මන් හිටියේ. හරිද? එයා පොඩ්ඩක් අර මාව ෆලෝ කරන්න. නෑ ඉන්නකෝ ඕපනින් බැට්ස්මන් ඉඳලා ඊට පස්සේ යාව වන් ඩවුන් දැම්මා. ඒ කියන්නේ පළවෙනි කෙනෙක් අවුට් වුණාට පස්සේ එන්න. නම්බර 3. එයා අයින් වුණා. එයා කැමති වුණේ නැහැ. ඇයි? කැමති වුණේ නැහැ කියන්නේ මේ
එයාද කැමති නෑ කිව්වා එක්කෙනෙක් අවුට් දැන් මෙයා යනකොට ග්‍රවුන්ඩ් එකට එක්කෙනෙක් අවුට් වෙලා එන එක්කෙනාවනේ එයාට හම්බෙන්නේ ඉස්සරහට මුවිච්චි වෙන්නේ. ඒක මුස්පේන්තුයි කියලා එයා කිව්වා වන් ඩවුන් ගහන්න බෑ. ඕපනින් දෙනවා නම් ගහනවා මැද කොහෙවත් බෑ කියලා. කෙනෙක් එනවනේ එනවනේ අවුට් වෙච්ච කෙනා එනවනේ හොක් කරන් මූණ ඒක හරි නෑ. නෑ ඒක එච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ. පොඩි ප්‍රතිකර්මයක් තියෙනවා කරන්න. මේ එයා අවුට් වෙලා එන්න කලින් ටක් ගාලා දෙන්නෙක් යනවා කිරි බෝතල් දෙකක් අරගෙන. එහෙම නැත්නම් වතුර වීදුරුවක් සුදු වතු සුදු මල් අරගෙන ගිහලා මූණට එනවා. අවුට් වෙච්ච කෙනා එන්න කලින් ආපහු එන්න කලින් දුවගෙන එනවා. ඒක කිරි බෝතල් දෙක අරන්නේ මූණට මුලිච්ච වෙන්නේ. ඒක හොඳ මෙයාට ඒවා මල්ලිට හරියට ඔයගොල්ලෝ මේ ඉතින් මේ දැන් මම තව දෙයක් දැක්ක දෙයක් තමයි මේ අපිත් ඒක ගැන සැලකිලිමත් විය යුතුයි කියලා මට හිතුණා. මේ විශේෂයෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටාක් එතකොට මිචෙල් ජොන්සන් සහ මැක්ස්වෙල් වගේ ක්‍රීඩකයෝ පන්දු ඇවීමේදී අර පිටිකරුවාට නිකන් බැන වදිමින් එයාගේ මානසික ඒකාග්‍රතාවය බිඳිනවා. එතකොට ඒක පිටිකරුවා අහුවෙලා ගොඩක් වෙලාට පිටිකරුවා දැවී යනවා. ඉතින් මේක ගැන මොකද හිතෙන්නේ මේක අපි ඕක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ එහෙම දේවල් මටත් කරනවා අපේ ටීම් එක කාඩ්බෝඩ් හීරෝ මම ප්ලේ කරනකොට අපේ ගොඩ හයිඩියට්ස්ලා මේ මට එක කිව්වා කියලා බයිනවා. ඉතින් මම ඉතින් සැලෙන්නේ නැහැ. මම ගණන් මොනා කියලාද ඒ වයින්නේ ඒවට? ඒක බයින්නේ හැබැයි ඉතින් මොනවද මොනවද කියන්නේ කියලා. මොනවද ඒ බයිනෝර කුණුහරුප එක්කද කියන්න ඕනේ නැත්තම් නෑ නෑ කුණුහරුප කියනවා. කුණුහරුප නැතුව කියන්නකෝ. නරක වචන නැතුව කියන්නේ. එහෙමනම් බයින්නේ. එහෙමනම් මොකුත් කියන්නේ. මේ මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ අවසාන තරගයේදී අපි ආයෙ හම්බෙන්නේ වෙන අවුරුද්දක වෙන්න පුළුවන්. ඉතින් මට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඔය ඩක්වර්ත් ඇන් ලුයිස් ක්‍රමය තියෙන. ඔව්. ඒක වගේ ක්‍රමයක් අපි හදලා තියෙනවා. ඒක කලින්ම අපි හැදුවා. නමුත් අපි ඒක මේ කිව්වා ඒ ක්‍රිකට් පරිපාලන කණ්ඩායම වලට ඒක ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ. මේක ඇත්තටම ඊට වඩා හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ මේක අරක ඩක්වර්ත් ඇන් ලුයිස් අපේ එක ඇත්තටම ගොඩක් වර්ත්. අරක ඩක්වර්ත්නේ හරියට බැලුවොත් අපේ එක ඊට වඩා ගොඩක් වර්ත්. ඒක දුන්න තාම පිළිගත්තේ නැහැ. හොඳයි. ඉතින් කොහොම හරි ඉතින් අද පවත් අපිට පිටස්තර රටවල් දෙකක් තමයි තරඟ වදින්නේ. ඉතින් අපි මම හිතන්නේ මේ ලෝක කුසලානේ හම්බෙන අවසාන දවසේ ඉතින් බොහොම ස්තුතියි අපිව නැරඹුවාට මෙතෙක්කල්. ලබන ලෝක කුසලානයකදී අපි නැවතත් අපි තුන් දෙනා හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි ගිහින් එන්නම් කණ්ඩායම් දෙකටම ජය වේවා. එහෙම ඉතින් වෙන්න බෑනේ දෙකටම. දෙකටම ඉතින් කියන්නේ මොකකට හරි ඉතින් ජය වේවා. පවුනේ ඉතින් කාට හරි